අපි දැන් ඇවිල්ලා ඉන්නේ තොටවත්ත බීච් එකට. අපි දැන් තොටවත්ත බීච් එකේ ඉඳන් අපි යන්න හදන්නේ ඔරුවැල්ල බීච් සයිඩ් එකට. අපි දැන් ඇවිල්ලා ඉන්නේ තොටවත්ත බීච් එකට. අපි දැන් තොටවත්ත බීච් එකේ ඉඳන් අපි යන්න හදන්නේ ඔරුවැල්ල බීච් සයිඩ් එකට. එහෙනම් අපි ready? මේ travel like CC. තාම ඉන්නේ තොටවත්ත බීච් එකේ. අපි මේ බීච් එකත් බලලා ඉවර වෙලා අපි මෙහෙම යන් මේ ඔරුවැල්ල බීච් එකට. කොහොමද යන්න යන්නේ? පාරෙන් නෙමෙයි යන්නේ අපි. බීච් සයිඩ් එකේම තමයි යන්නේ. ඉතින් ඔරුවැල්ල බීච් එකට. මේ මූලික සද්දෙත් එක්ක අපි කියන වලට ඇහෙනවද දන්නේ නැහැ. අපි දැන් මේ ඔරුවැල්ලට එන පටන් ගන්න තියෙන්නේ. අපේ වීඩියෝ එකෙන් පේන්නේ තොටවත්ත බීච් එක. අපි දැන් මෙහෙම බීච් සයිඩ් එක දිගේ යනවා ඔරුවැල්ල බීච් එකට. අවුවට්ටියක් වැඩි. අවනේ අපි යම් බානිස්සාට ඔරුවැල්ල කොහමද කියලා මේ දවස්වල. යාළුවනේ දැන් නම් හරි මහන්සි. අවුවත් වැඩි මේ වෙලාවේ 11යි 10යි වෙලාව. මේ වෙලාවේ බීච් එකේ වෙලාවක් නෙමෙයි. ගොඩක් අවුවයි. අපි දුක්ටක් මෙතනලා ඉඳලා අපි දැන් ඉස්සරහට. මොකක්ද නැහැ ගෙඩි වගේකුත් හම්බුණා. මේ මුද්ද දක් තියෙනවා හැමතැනම තියෙනවා. අන්නාසිත් වගේ නිකන් දැන් නැහැ.
යන් ඒකට එන්නේ අපේ වීඩියෝ එකට. අපි දැන් යන්නේ මේ පැත්තට. අපි ඇවිල්ලා දිනවා මෙච්චර දුර. යන්නේ ඔරුවැල්ල බීච් එකට. එහෙනම් අපි යමු මේ travel vibe CC. ඔරුවැල්ල. අපි දැන් අර අවුවේ ඇවිල්ලා චුට්ටක් ලස්සන තැනකට ආවා. වතුරක් තියෙනවා. මෙතන උන්ට ගන්න දින අපිට. යමු පුටුම. අපේ මේ ගමනේ අවසානය අපි අම්බාන දෙන්න. අපි දැන් ඔරුවැල්ල බීච් එකට ඉන්නේ. අපි දැන් ඊයකට බලමු මේක කොච්චර ලස්සනද. ඒ සම්දි අද ආවේ කොටවත්ත බීච් එකේ ඉඳන් ඔරුවැල්ල බීච් එකට. මේ අර එහා පොඩිද අපි මෙතෙන් ආවා. මේ තමයි ඉතින් අපි ඔයාලට පෙන්නන්න ලස්සන view එක. බලන්න කොහොමද. අපි අද තොටවත්ත ඉඳන් ආවා ඔරුවැල්ලට නිකන්. දැන් අපි ඉන්නේ ඔරුවැල්ලේ. අපි ආර වීඩියෝ පටන් ගන්නකොට කිව්වේ අපේ වීඩියෝ එකේ එන්ඩ් වෙන්නේ ඔරුවැල්ලෙන් කියලා. ඉතින් අපි ඔරුවැල්ල වලට වෙන්නුවා. අපි ආවට ලස්සන තැන් දෙකක් වෙනවා. මුලින්ම තොටවත්තට ගිහිල්ලා ඒකේ ලස්සන පෙන්නුවා. දැන් ඔරුවැල්ලට ආවිත් ලස්සන වෙන්නුවා. මේ තැන් දෙකම කියන්නේ වෙඩින් ෂූට් වලට, බර්ත්ඩේ ෂූට් වගේ ෆොටෝ ෂූට් ගණනාවක් කරන තැන්. අපි ඔයාලා දැක්කනේ කොහොමද මේක ලස්සන තැන් දෙයක් කියලා. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. මේ වගේ ලස්සන වීඩියෝ බලන්න ඕන නම් ඔයාලා travel vibe cc YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා මතක් කරන ගමන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. අපි travel vibe cc